මම දැන් හොඳම දේ තමයි තරගය ජයග්‍රහණය කළා ඒ දෙන ෆෙයාවෙල් එකේ. ඉතින් අපිට අවාසනාවකට දිමුට්ට ඒ දේ දෙන්න බැරි වුණා. ඉතින් මම පෞද්ගලිකව මම බලාපොරොත්තු වෙනවා මගේ උපරිමය දීලා මේ තරගය ජයග්‍රහණය කළා ඇන්ජියට හොඳ ෆෙයාවෙල් එකක් දෙන්න. දනා මේ දිමුත් කරාත්ම රිටයර් වුණා. දැන් ඇන්ජලෝ මැතිව්ස් රිටයර් වෙන්න යනවා. නෝක මොන කීපයක්ම සංචිතයට එකතු වෙලා තියෙන මොනවාගේ අභියෝගයක්ද ඔබට තියෙන විශේෂයෙන් එකපාරට දිමුත් ඇන්ජි කියන්නේ පළපුරුදුන පීඩකය දෙන්නේ නැති වීමත් එක්ක ලොකු අභියෝගයක්. මොකද ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් ක්‍රිකට් එකේ. ඉතින් විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් එකේ. ඉතින් හැබැයි අපිට මම හිතන්නේ හොඳ බෑකප් එකක් තියෙනවා. හොඳ යන්ග්ස්ටර්ස්ලා ටිකක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ ලොකුවට පසුතැවෙන්න ඕනේ නැහැ ටීම් එක හදද්දී. නමුත් පසුතැවෙන්න ඕනේ එකම කාරණාව තමයි මොකද ඇන්ජලෝ මැතිව්ස් ආයි ටෙස්ට් ක්‍රිකට් වල දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් එකම